හෙලෝ වෙල්කම් බැක් ටු චමුස් ඩයරිකෝ. අද මම යනවා මෙහි තියෙන ඕසකා කයියුකන් ඇක්වේරියම් එකට. මං හිතනවා මම මේක ස්පෙල් කරා හරි කියලා. මොකද මට ඒක ස්පෙල් කරගන්න හරිම අමාරුයි. මම යන්න හිටියේ මෙතනට නෙමෙයි ඇත්තටම. මම යන්න හිටියේ ඕසකාවල තියෙන දෝබුට්සුවෙන් එකට. එදා මම යන දවස සඳුදා දවසක් මට මතක විදිහට දෝබුට්සුවෙන් එක වහලා. මම ඒක දන්නේ ස්ටේෂන් එකට ගියන් පස්සේ. එතනට ගිහිල්ලා මම ආයෙ සර්ච් කරා මට කොහෙද යන්න පුළුවන් තැනක් තියෙන්නේ කියලා. එතකොට මට මේක සජෙස්ට් වුණා. මම හිතනවා ඒක වෙච්ච එක මාර හොඳයි කියලා. හැමදේම වෙන්නේ හොඳට කියන එකේ හොඳම එක තමයි මේක. මොකද මාර ලස්සනයි. ඒ කියන්නේ පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ. යංකෝ මාත් එක්ක ඔක බලන්න. මං ටිකට් ගන්න තැනටත් ආවා. මෙතන ටිකට් එක 2600 ගානකට තියෙනවා 3000 ගානටත් තියෙනවා. මේ 2000 ගානේ එකට බෝට් රයිඩ් එක නෑ. මං ගත්තේ ඒක මොකද මට බෝට් රයිඩ් එකක් යන්න තරම් ටයිම් එකක් තිබ්බේ නැහැ. මට රැයට වැඩ තියෙනවා. ඒ හින්දා ඉක්මනට එන්නත් බලන් තමයි ගියේ. ඔන්න අතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. අන්නහම තමයි ඇතුල් වෙන්න තියෙන තැන තියෙන්නේ. කොහොමද ලස්සන. මාර ලස්සනයි. පොඩි පොඩි මාළු ඉන්නවා ඒකේ. ඊට පස්සේ අර මට උගේ නම මතක නෑ. මම පොඩ්ඩක් දැනුම අඩුයි ওই මාළුන් ගැන. මේ මාර ලස්සන මාළු ටිකක් ඉන්නවා. මාත් එක්ක කොහොම ඉස්සරහට බලාගෙන යන්කෝ. ඔය වගේ පොඩි පොඩි මාළු සෑහෙන්න ඉන්නවා. මම මේකේ ලොකුවට එඩිට් කරන්නේ නෑ. හැම ෆොටේජ් එකක්ම තියෙනවා. මොකද ඒ තරම් ලස්සනයි ඒ මාළු. බලන්න කරේ කට අරගෙන බලන් ඉන්න හැටි. මාර ලස්සනයි. අර එයාලා එකට පොදියට ඉන්නකොට මාරම ලස්සනක් තියෙන්නේ. චූටි මාළු කුඩායි. පටන් ගන්න තැනම මේ මං කිව්වේ අන්න අර යන්නේ ඔය අමුතු හැඩයකට ඉන්නේ කුරුල්ලා පියාඹනවා වගේ. මං එයාගේ නම දන්නේ මේ හරි ෂෝක්. මේ මට ඌ දෙකම හරි ජොලියක් තියෙනවා. මොකද්ද මන් දන්නේ අමුතු විදිහට අර එයාගේ කට මෙයවි යනකොට මාර ලස්සනයි. මේ මම ඔතන සෑහෙන වෙලාවක් එන්ට්‍රන්ස් එකේ හිටියා. මම කොහොමත් හැමතැනම ගොඩක් වෙලා ඉන්නා. මම හැබැයි කිසිම දෙයක් වැඩි එඩිට් කරලා කට් කරලා නැහැ. ඒක බලන් ඉන්න තරම් මාර හිතට මේකක් වෙයි තියෙන්නේ. හරිම කියුට් එයා. මේක බලන් ඉන්න මට මාර හිතට ඒක හරි අමුතුයි යන්නේ. මාළු දිහා බලන් ඉන්නකොට හිත සංසුන් වෙනවා කියන එක නම් ඇත්ත තමයි. මාර ආර්ට් එකක් එයාලගේ තියෙනවා බලන් ඉන්න ආස හිතෙන විදිහ. මේ හඳුනා නොගත් ජල ජීවියෙකුත්. දීකිදුරිය වගේ වෙයි ඉන්නේ. දීකිදුරියසේ ආදරේ කීකෑ මම ආවා එළියට. එළියට කියන්නේ ඒ එන්ට්‍රන්ස් එකේ ඉඳන් ඊළඟ එන්ට්‍රන්ස් එකට තමයි මම මේ ආවේ. ඇවිල්ලා එතන සෙනග ගොඩක් හිටියා. මම මෙයා මගේ කැමරා කාචියට හසු කරගත්තේ හරිම අමාරුවෙන් ළමයි. ඉන්නවා ඉතින් යාත් කිසි ගානක් නැතුව කහ මෙතන. අපි එපේ දුක් විඳගෙන මෙයාලා වීඩියෝ කරන්න. එයාලට මොකද? හැබැයි මාර ලස්සනයි. ඒ කියන්නේ අර නැචරල් වයිබ් එක තියෙන හින්දා ඒක අපිට මේ අමුතු විදිහටම දැනෙනවා. මෙයාලා නම් මට හාල්මැස්ස වගේ තමයි යන්නේ පේන්නේ. මම ওই මාළුන්ගේ නම් වර්ග දන්නේ නැහැ. ගහලා තිබ්බට ඒ වෙලෙට මට මතකත් නැහැ. මම ඒක වීඩියෝ කරලත් නැහැ මං හිතන්නේ. ඔය එන්ට්‍රන්ස් එකේම චූටි මාළු වගේක් තමයි මුලින්ම හිටියේ. ඔයාලා බලාගෙන ඉන්නකෝ මං කියවනවට වැඩිය. ඊට පස්සේ මෙන්න මෙයාලා හිටියා. බලන්ඩු කරේට තියෙන විසේ පුදුම විසයක් තියෙන්නේ. මම යාගේ කලිනත් වීඩියෝක් ගත්තා. ඒක හරියට පැහැදිලිව පේන්නේ නැහැ. ඔතන කෙල්ලොන්ට පේන පුදුම දැඟලිල්ලක් මෙයා දාන්නේ. පුදුම නැටිල්ලක් නටන්නේ. එක විදිහකට ඉන්න බෑනේ. පේනවානේ ඇක්ෂන් ටික. මේ ඔය බලන්නකෝ. පුදුම විදිහට කැටයන් දදා අපි වීඩියෝ කරනවා කියලා දැන ඇවිල්ලා කැටයන් දානවා වගේ තමයි එයා. මෙන්න මෙයාගේ නම දන්නේ නැහැ. ඔයාලා දන්නවනම් කියන්න. මේ උගියා ඇති අයියා මට කෑව ඇති. මුන් එක බෑ මට නිදහසේ ඉන්න කණ්ඩවත් දෙන්නේ නැහැ වීඩියෝ කරනවා කියලා. ඌ ගියාර කෙල්ලෙක් ගාවට.
දැක්කනේ. ඊළඟට හිටියේ මෙන්න මෙයාලා. මොලේ වැඩි මාළු. පේනවනේ? මොලේ වැඩි. උඩට ඉස්සිලා තියෙන්නේ. ඒකේ ඉබ්බොත් ඉන්නවා. එක එක වර්ගයේ ගොඩාක් අය එකට ඒකේ ඉන්නවා. එක වර්ගයක්ම කියලා නැහැ. එක එක වර්ගයේ ගොඩක් තැන්වල එහෙම තමයි එකම වර්ගයක් කියලා නැහැ. එක එක වර්ගයේ මාළු එකට ගොඩක් දාලා ඉන්නවා. මුන්නන් නිකන් හාරි කප්පිය වගේ චූටි මාළු ටික. ඊට පස්සේ මෙන්න මෙයාලා හිටියා. පෙන්ගුයින්ස්ලා. මට මේ පෙන්ගුයින්ස්ලා දකිද්දිට පෙන්ගුයින්ලා 4 දෙනෙක් ඉන්න කාටුන් එක තමයි මතක් වෙන්නේ යන්නේ. ඒ වගේම තමයි මු. ඔහේ ඇවිදින හරි ජොලි හැබැයි ඇවිදින විදිය උන් බලන්නකෝ. ඒට මෙහෙට පැද්දි හිටගෙන ඉන්නවා ගල්ලාඳු ටික වගේ. ගල්ලාඳු නෙමෙයිනේ පෙන්ගුයින්ලානේ. ඔන්න ඔහොම තමයි මෙයාලගේ වැඩ ටික තිබ්බේ. මං එයාලවන සෑහෙන වීඩියෝ කරලා තියෙනවා. මොකද මම පෙන්ගුයින්ලා දැකලම නැහැ. මම ඔය දැක්ක ෆස්ට් ටයිම් පෙන්ගුයින්ලා ඔය ඉන්නේ. ඊට පස්සේ වෙන්න මෙයාගේ කෝලා. එයාට සෑහෙන කෝලන් ටිකක් දාන්න උවමනාවක් තිබ්බා. නට හිටිය ඔන්න ඔය විදියට හිට මෙහෙට කැරකි. එයාලා නිකන් අපි වීඩියෝ කරන දන්නවා වගේ පුදුම කැටයන් ටිකක් දාන්නේ. ඔය පේනවනේ. මේ ඉන්නේ ඩොල්ෆින්ලා. ඒක නම් මම දන්නවා. මොකද ඔය නේ හුරතල් ඉල්ලා නටන නැටිල්ලටයි මේ ඉන්නේ ඩොල්ෆින්ලා කියලා නම් මම දැනගත්තා. අනිත් අය දැනගන්නවා කෙසේ වෙතත්. මම ඩොල්ෆින්ලා දැක්ක පළවෙනි වතාවද? නෑ මම ලංකාවෙත් දැකලා තියෙනවා. ඒ වුණාට මට ඒක ගැන ලොකු මතකයක් නැහැ. මේක තමයි මම මෙමරියක් විදිහට මට ලොකු මතකයක් තියෙන්නේ මෙන්න මේක. බලන්නකො මම නම් මේක කතා කරන්නේ නැහැ. ඔයාලම බලාගෙන ඉන්න මාරම ලස්සනයි. ඒ ටික මාර ලස්සනයි නේ ළමයි. ඊට පස්සේ මං ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනට. මෙතනත් ලොකු මාළු පොඩි මාළු අන්න මොලේ වැඩි මාළු මේකෙත් ඉන්නවා. බලන්නකො මෙයාගේ සයිස් එක මාරම සයිස් මට මේ පෙන්නන වීඩියෝ එකට වැඩිය ලොකුයි මු. මට ඒක කියන්න තේරෙන්නේ දඩ සයිස්. මාළුවෙක් තමයි මේ ඉන්නේ. එයාගේ වැඩෙත් එහෙට යනවා මෙහෙට යනවා. මගේ වැඩෙත් එයාලා වීඩියෝ කර ඉන්න එක තමයි. ඔය බලන්නකො. ඒකේ ඉන්නේ ඔක්කොම ලොකු මාළු එක එක જાතියේ ලොකු මාළු. අර මම පල්ලෙහා පෙන්නුවේ මුලින්ම මේ පෙන්න පීඩියක් කෙනාගේ ලොකු සයිස් එක තමයි අර. මාර සයිස්. එයාලා ලොකුයි අනේ. ආනංගි තාම ගියේ නැද්ද කියලා අහගෙන එයා ආයෙත් මං ඉන්න තැනින් ඔන්න ඔය විදිහට ගියා. මං ඉතින් එයාගේ සයිස් එකට බය වෙලා කන්ෆියුස් වෙලා ඉන්න හින්දා ආයෙත් මෙහෙම වීඩියෝ කරලා තියාගෙන තිබ්බා. මං ඒක ආයෙත් දාන්නේ එයාගේ සයිස් එක ඇත්තට ලොකු වැඩි කියලා මම පෙන්නන්න ඔය. ඕන් ආයෙත් එනවා. ඊට පස්සේ මේ එයාලගේ උඩ ඉඳන් ඒ මේ වෙකම තමයි උඩ ඉඳන් බලපුවාම මේ වගේ කට්ටියත් හිටිය. මෙන්න මෙයාත් හිටිය මෙයාලගේ නම් මම ඇත්තටම එක්කෙනෙක්වත් නම් දන්නේ නැහැ. ඔයාලට පැහැදිලි කරලා කියන්න. ඔයාලා දන්නවා නම් කියන්න. මම දන්නවා ගොඩක් අය ඉන්නවා මාළුන්ට කැමති. මමත් මාළුන්ට කැමති. හැබැයි මම නම දන්නේ මේ ඒ ගැන වෙනම ස්ටඩීස් කරන කට්ටිය ඉන්නම කියන්නේ මම දන්නවා. එහෙම දන්න අය මටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඒතකොට මට ඊළඟ දවසේ ගියාපුවාම මේ ඉන්නේ මෙයා කියලා දැනගන්න පුළුවන් නේ. අර කට වැඩි මාළුවෙකුත් ඉන්නවා දැක්කද? මං වගේ එකෙක් වෙන්නේ නැති. ඔහොම බලන් ඉන්නකෝ මම මුකුත්ම කියන්නේ නැහැ.
ඊට පස්සේ මං ආවා මෙන්න මේ පිස්සු වගේ ඉස්සු ඉන්න තැනකට. බලන්න ඔයාලගේ ලස්සන මාර කලර් කම්බිනේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ කොහොමත් මේ නේචර් එකේ හැමදේම ලස්සනටම මවල තියෙනවා. මෙයාලා මාර ලස්සනයි. ඊට පස්සේ නම් ඉන්න කට්ටියෝම බලන්නකෝ. මෙයාලා නම් නේ මන් දන්නේ කොහොම ඉන්නවද කියලා වෙන වෙන ඉන්නවල් දන්නවනේ. එයාලා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ ඕන්න බලන්න මෙයාට තියෙන එතන නෑ අතන චුට්ට ඉස්සරහින් අතන තකන අම්මා තියෙන සනීපෙ කී එයා හොඳ මසාජ් එකක් දාගන්නවා අයියට කියලා. මේ ඇවිල්ලා අර මම ඉස්සලා පෙන්නපු ලොකු මාළු හිටපු එක ඇතුළෙම තමයි මේ කිමිදුම් කරුවත් ඉන්නේ. මට නම් බයයි. ඊට පස්සේ බෙන්න මේ හාල්මැස්සු වගේ සෙට් එකක් හිටියා කියන්නකෝ. හාල්මැස්සු ටිකක් බලාගෙන මං ඊළඟා මෙන්න මේ කකුටු යාළුවෝ ගාවට. මෙන්න මේ කකුලෝ ටික තමයි ඊළඟට මගේ කැමරා කාචට හසු වෙලා තියෙන්නේ. යකෝ මුන් විතර වීඩියෝ කරේ කියලා බයින්න එපා. මොකද මේ මට පේන තැනකින් මං ආයෙ දැක්කොත් ආයෙ මෙයාලගේ වීඩියෝ එකක් ගන්නවා. මොකද යාළ ඒ තරම් ලොකුයි මාර ලස්සනයි. ඕම් බලන්නකො මේ ඉන්නේ මං ඔය ඩයල් එක. හරීම කම්මැලි එක්. මං ඔය කතා කරලා තාන්නේ ඔයාට කම්මැලිද ඉතින් මොකද කරන්නේ කියලා එකක් තමයි මම කතා කරලා ආන්නේ. මම ඩොක්ටර් රූඩල් පරම්පරාවෙන් ඉන්නේ කෙනෙක්. මට ඉන්න සතුත් එක්ක කතා කරන්න පුළුවන්. කොහොමද මම මෙච්චර කාලයක් සතුත් එක්ක කතා කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම කළුවරේ ගියා. මෙන්න මේ කට්ටිය ගාවට මේ ඇවිල්ලා ජෙලිෆිෂ්ලා කියලා මං හිතනවා. ජෙලිෆිෂ්ලා නේද? නෑ ළමයි මම දන්නේ නෑ. ඇත්තටම මට බයින්න එපා. මම මෙයාලගේ නම දන්නේ නෑ. ඔයාලා බලාගෙන ඉන්නකෝ. ඊට පස්සේ මේ තියෙන ටිකත් බලාගෙන මම එළියට ආවා. ඔයාලට මං කිව්වනේ බෝට් රයිඩ් එකක් තියනවා කියලා. ඔය එහා පැත්තෙන් තියෙන බෝට් රයිඩ් එක යන්න පුළුවන් විදිහ. හැබැයි මට බෝට් රයිඩ් එක යන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. ඔන්න ඔතන එළියට එන හරියේ මෙන්න මේ පෙන්ගුයින්ලත් හිටියා. මෙයාලා නම් නපුරු පෙන්ගුයින් වගේ. අර මං කිව්ව කාටුන් එකේ ඉන්න නපුරු පෙන්ගුයින්. මට නම් ඒ වගේම තමයි මෙයාලා. මෙයාලා ගාව චුට්ටක් ගඳයිත් එක්ක හරිද? මෙතන පොඩි ගඳක් ආවා. අනිත් කිසිම තැනක හිමයක් ආවේ නැහැ. මම හිතන්නේ මෙයාලා නපුරු හින්දම ගඳයිද කොහෙද? ඊට පස්සේ අපි මෙතන හිටියේ චූටි මාළු. ලස්සන චූටි මාළු වගේක් මෙතන හිටියා. පොඩි ළමයට ඇවිල්ලා අර මෙහෙම බලන්න වගේ මේ ස්ක්‍රීන් එකකුත් දාලා තියෙනවා. ඉඳගෙන කට්ටිය බලාගෙන ඉන්නවා මේක මෙහෙම. මම නම් බලාගෙන හිටියේ නෑ. මොකද මට ටයිම් එකක් නැති හින්දා. මේ ඔන්නෝම ඔයක ඉන්නේ මොකෙද්ද කියන මන් දන්නේ නෑ. ඇත්තටම මන් දන්නේ මං බලලා නැහැ. ඊළඟට අනේ චූටි මාළු. මේ ඉන්නේ. මෙන්න මෙයාලා බලන්න තමයි ඊළඟට මං ආවේ. මේක ඉන්න ලස්සන මාළු කියන જાතිය.
මාර ලස්සනයි යාලා. කෝ ඔය ඉන්නේ කැරකි. ගොඩාක් නැහැ. ටිකක් ඉන්න අර ලස්සන මාළු කියන જાති. ඔන්න ඔයා තමයි මං හරි ආස. හරි ලස්සනයි නේ. අර කාටුන් වල ඉන්නා වගේම ඉන්නවා යාලා. ඊට පස්සේ ළමයි මං එයාලා ඔක්කොටම බයි බයි කියලා මං ආවා එළියට. මට යන්න වෙලාව හරි. ඔය එන්නේ. කකුල් දෙකෙන් පෙන්නන්නේ. ඊට පස්සේ එළියට ඇවිල්ලා ඔන්න ඔය වගේ වීඩියෝ එකකුත් මං අරගෙන තියෙනවා. මම මේ එකක් දාලා තියෙන්නේ. මම එහෙනම් ගිහිල්ලා එන්නම්. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.